ආයිබෝවන් පුතේ දුවේ අද අපි කතා කරන්නේ A-level ටෙක්නොලොජි විෂය ධාරාවේ හදවත බඳු ඉංජිනේරින් ටෙක්නොලොජි විෂයේ පළමු පාඩම ගැනයි. ඉතින් මේ පාඩමෙන් අපි මේ විෂය ඓතිහාසික පසුබිම, ඒ කියන්නේ මේක කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයලා බලනවා. ඊට පස්සේ ලෝකෙම වෙනස් කරපු තීරණාත්මක හැරමුම් ලක්ෂණ මොනවද? ඒ වගේම මේ විෂය අද අපේ සමාජයට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණා ගැනත් ගැඹුරින්ම ඉගෙන ගමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ ඉංජිනේරු තාක්ෂණ වේදය. එහෙමත් නැත්නම් ඉංජිනේරින් ටෙක්නොලොජි කියන්නේ කියලා. හරිම සරලයි. මේකදි වෙන්නේ විද්‍යාත්මක සහ තාක්ෂණික මූලධර්ම, ඒ කියන්නේ science and technology principles පාවිච්චි කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ එදිනදා ජීවිතයේ තියෙන ගැටලු විසඳන්න ඕන කරන නිෂ්පාදන පද්ධති සහ සේවාවන් නිර්මාණය කරන එක. දැන් ඔයාලා හිතනවා ඇති මේ ඉංජිනේරු ශිල්පය කියන්නේ මෑතකදී ආපු දෙයක් කියලා. නෑ, මේකී අතීතයේ වසර දහස් ගාණක් ඈතට. ඒ කියන්නේ පුරාණ ශිෂ්ටාචාර දක්වාම දිව යනවා. ඉතින් එදා ඉඳන් අද වෙනකල් තාක්ෂණයේ ටිකෙන් ටික දියුණු වෙච්ච විදිය හරිම රසවත් කතාවක් වගේ. අපි මේ කතාව දිගේ පොඩ්ඩක් අතීතයට ගිහින් බලමු. මේ බලන්නකෝ, ඊජිප්තුවේ පිරමීඩ, චීන මහා ප්‍රාකාරය වගේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණ. මේව තමයි මහා පරිමාණ ඉංජිනේරු ශිල්පයේ පැරණිම සාක්ෂි විදිහට අපි ගන්නෙ. ඒ කාලේ මිනිස්සු කොයි වගේ දියුණු තාක්ෂණික දැනුමක් පාවිච්චි කරන්නේ නැත්තේ කියලා මේ දැවැන්ත නිර්මාණ දැක්කම අපිට හිතා ගන්නත් පුදුමයි. පුදුමම දේ තමයි මේවා තාමත් නොසැලී පවතින එක. ලෝකය ගැන විතරක් නෙවෙයි, අපේ මේ පුංචි ශ්‍රී ලංකාවත් මේකට හරිම ඉහළ උදාහරණ තියෙනවා. අපේ මුතුන් මිත්තන් නිර්මාණය කරපු දැවන්ත දාගප්, ලෝකයේම පුදුම කරපු වැව්වමුණු පද්ධති දිහා බලන්න. මේවයින් පේන්නේ අපේ රටේ තිබුණු අතිශය දියුණු වාරි තාක්ෂණය සහ ඉදිකිරීම් ඉංජිනේරු ශිල්පය කොයිතරම් ඉහළ මට්ටමක තිබුණද කියලායි. ඒක ඇත්තටම අපේ උරුමයට ලොකු ආඩම්බරයක්. හරි, දැන් අපි කතා කරන්නේ මේ පාඩමේ තියෙන හරිම වැදගත් සංකල්පයක් ගැන. ඒ තමයි තාක්ෂණයේ තීරණාත්මක හැරහුම් ලක්ෂය. ඒ කියන්නේ critical turning point. මේකෙන් අදහස් වෙන්නේ යම් කිසි එක සොයා ගැනීමක් හෝ නව නිපැයුමක් නිසා මුළු සමාජයේම සහ තාක්ෂණයේම ගමන් මඟ එකපාරටම වෙනස් වෙන අවස්ථාවක්. මේවා තමයි ලෝකයේ අද තියෙන තැනට ගේන්න පාර කපපු ප්‍රධානම සම්දිස්ථාන. ඉතින් මේ හැරෝම් ලක්ෂ අතරින් පළවෙනි සහ වැදගත්ම එක තමයි කාර්මික විප්ලවය. එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන්. මේ සිදුවීමත් එක්ක තමයි මුළු ලෝකෙම කෘෂිකර්මාන්තයේ මත යැපුණු සමාජයක ඉඳලා යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන කාර්මික සමාජයක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය වුණේ. මේ දැවැන්ත විප්ලවයට ප්‍රධානම හේතුව වුණේ වාෂ්ප එන්ජින. ඒ කියන්නේ ස්ටීම් එන්ජින් එක හොයාගත්ත එක. මේ නිසා මිනිස්සු අතින් කරපු නිෂ්පාදන වෙනුවට යන්ත්‍ර සූත්‍ර වලින් මහා පරිමාණයෙන් බඩු හදන්න පටන් ගත්තා. මේ රූපවල පේනවා වගේ දැවැන්ත කර්මාන්ත ශාලා හැදුනා. භාණ්ඩ නිෂ්පාදනය කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්ම මගකට ගියා. ඊළඟට අපි කතා කරන්නේ හරිම පුංචි ඒත් ලෝකයක් වෙනස් කරපු උපකරණයක් ගැන. ඒ තමයි ට්‍රාන්සිස්ටරය. එහෙමත් නැත්නම් ට්‍රාන්සිස්ටර් එක. මේ පුංචි උපාංගය තමයි අද අපි දකින නූතන ඉලෙක්ට්‍රොනික විප්ලවයට අඩිතාලම දැම්මේ. මේ රූපයේ පේන මේ පුංචි උපාංගය එන්න කලින් ඉලෙක්ට්‍රොනික පරිපථවලට පාවිච්චි කරේ විශාල කාර්යක්ෂමතාවයෙන් අඩු රික්තක නල. ඒ කියන්නේ වැකියුම් ටියුබ්ස්. හැබැයි ට්‍රාන්සිස්ටරය නිසා ඒ වෙනුවට කුඩා, වේගවත් සහ මිලෙන් අඩු ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න පාර පෑදුනා. අද අපි පාවිච්චි කරන පරිගණක, ස්මාර්ට්ෆෝන් වගේ හැම දෙයකම මුල තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටර තමයි. දැන් අපි බලමු ගුවන් ගමන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කොටස සොයා ගැනීම ගැන. ඒ තමයි ජෙට් එන්ජින්ම. නැත්නම් ජෙට් එන්ජින් එක. ජෙට් එන්ජින්ම නිසා තමයි පැය කිහිපයකින් හරිම වේගෙන් දිගු දුරක් පියම්බන්න පුළුවන් උනේ. මේ නිසා මුළු ලෝකයම එකිනෙකට තවත් ලං වුණා. රටවල් අතර ගමනාගමනය වෙළඳාම හරිම ලේසි වුණා. මේක ලෝකයේ කුඩා ගම්මානයක් බවට පත් කරන විශාල දායකත්වයක් දුන්න කිව්වොත් නිවැරදි. නූතන තොරතුරු යුගයේ අත්විවරම දාපු හරිම බලවත් සොයා ගැනීම් දෙකක් තමයි චන්ද්‍රිකා තාක්ෂණය, ඒ කියන්නේ සැටලයිට් ටෙක්නොලොජි සහ පරිගණකය, එහෙම නැත්නම් කම්පියුටර් එක. මේ දෙක එකට එකතු වෙලා තමයි අද අපි දකින මේ ඩිජිටල් ලෝකේ හැදිලා තියෙන්නේ. චන්ද්‍රිකා නිසා තමයි ගෝලීය සංනිවේදනය, රූපවාහිනී විකාශන සහ අපි කවුරුත් දන්න GPS, ඒ කියන්නේ ග්ලෝබල් පොසිෂනින් සිස්ටම් වගේ දේවල් අපේ ජීවිතවලට ආවේ. ඒ එක්කම පරිගණකයේ නිසා විශාල තොරතුරු ප්‍රමාණයක් හරිම වේගයෙන් සකසන්න, ගබඩා කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් මේ දෙකේ එකතුව අද අපේ ජීවිතේ නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි. හරි. මේ අපි කතා කරපු හැරුම් ලක්ෂය සහ නව නිපැයුම් හරියටම තේරුම් ගන්න නම් අපි මේ ක්ෂේත්‍රේ පාවිච්චි වෙන මූලික වචන ටිකක් ගන්න දැනගෙන ඉන්න ඕනේ. මේවා විභාගයටත් ගොඩක් වැදගත් නිසා හොඳට අහගෙන ඉන්න ඕනනම් පොතේ ලියා ගන්න.
පළවෙනි වචනේ තමයි අන්තර හුවමාරු හැකියාව. ඒ කියන්නේ interchangeability. මේකෙන් කියන්නේ යම්කිසි උපකරණයක කොටසක් ගලවලා ඒ ප්‍රමාණයම ඒ වගේම තවත් කොටසක් ආදේශ කරන්න, ඒ කියන්නේ රීප්ලේස් කරන්න තියෙන හැකියාවට. සරලම උදාහරණයක් ගත්තොත් පෑනක තීන්ත ඉවර වුණාම අපි කරන්නේ ඒ හිස් තීන්ත කුර ගලවලා ඒ වර්ගයේම අලුත් එකක් දාන එකනේ. මහ පරිමාණ නිෂ්පාදනයේටයි අලුත් වැඩියාව ලේසි කරන්නයි මේ සංකල්පය අත්‍යවශ්‍යයි. දෙවැනි වචනේ ප්‍රයෝජනහීන වීම නැත්නම් obsolescence. මේ කියන්නේ යම් තාක්ෂණයක් හෝ නිෂ්පාදනයක් තවදුරටත් භාවිතයට නොගන්නා, ඒ කියන්නේ පරණ තත්ත්වයට පත්වීමට. මේක නම් ඔයාලා හොඳටම දන්න දෙයක්. පරණ මොබයිල් ෆෝන් ගැන හිතන්න. අලුත් වැඩි පහසුකම් තියෙන ෆෝන් එනකොට පරණ ඒවා පාවිච්චියෙන් ඉවත් වෙනවා. අන්න ඒකට තමයි මේ නම කියන්නේ. ඊළඟට පෝර්ට්ලන්ඩ් සිමෙන්ති. එහෙමත් නැත්නම් පෝර්ට්ලන්ඩ් සිමෙන්ට්. මේක තමයි නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයේ විප්ලවයක් කරපු දෙයක්. අද අපි වටපිට බැලුවම දකින්න දැවැන්ත ගොඩනැගිලි, පාලම්, වේලි වගේ දේවල් හදන්න පුළුවන් වෙලා තියෙන්නේ ශක්තිමත් කොන්ක්‍රීට් හදාගන්න පුළුවන් මේ සිමෙන්ති වර්ගය නිසා. අවසාන වශයෙන් නැනෝ තාක්ෂණය, ඒ කියන්නේ නැනෝ ටෙක්නොලොජි. මේකෙන් අදහස් වෙන්නේ පියවි එහෙට පේන්නේ නැති හරිම කුඩා පරමාණුක හෝ අණුක මට්ටමින් ඉංජිනේරු ශිල්පය යොදා ගන්න එක. මේ හරහා සාමාන්‍ය ද්‍රව්‍යවල නැති හරිම බලවත් ගුණාංග තියෙන අලුත් දේවල් හදන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ ඉඳලා ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා හැම ක්ෂේත්‍රයකටම මේකේ බලපෑම තියෙනවා. හොඳයි. අපි දැන් ඉතිහාසය, හැරෝම් ලක්ෂ්‍ය සහ වැදගත් වචන ගැනත් කතා කරානේ. දැන් බලමු මේ හැමදේම එකතු වුණාම ඉංජිනේරු තාක්ෂණවේදිය කියන විෂය අද අපේ ජීවිතවලට ඇත්තටම වැදගත් වෙන්නේ කොහොමද කියලා. බලන්න, ඉංජිනේරු තාක්ෂණවේදිය කියන්නේ නිකම්ම විෂයක් නෙවෙයි. මේක රටක ආර්ථිකය දියුණු කරන ප්‍රධානම සාධකයක්. අපි හැමෝගම ජීවන තත්ත්වය උසස් කරනවා. අද අපි මුහුණ දෙන සෞඛ්‍ය, පරිසර ගැටලු වගේ දේවල් වලට විසඳුම් හොයන්නේ මේ තාක්ෂණය හරහා. අපි පාවිච්චි කරන පාරවල්, අන්තර්ජාලය වගේ යටිතල පහසුකම් හැදෙන්නේ මේ විෂය නිසා. ඒ හැමදේටම වඩා අනාගත ලෝකයේ ගොඩනගන නව සොයා ගැනීම් වලට පාර කපන්නේත් ඉංජිනේරු තාක්ෂණවේදියම තමයි. එහෙනම් අපි අද පාඩමෙන් ඉගෙන ගත්ත දේවල් ටක් ගාලා මතක් කරගමුද? අපි මුලින්ම ඉංජිනේරින් ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියලා හැඳින්වීමක් ගත්තා. ඊට පස්සේ ලංකාවේ සහ ලෝකයේ ඒගේ ඈත ඉතිහාසය ගැන කතා කළා. ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන්, ට්‍රාන්සිස්ටර් වගේ ක්‍රිටිකල් ටර්නින් පොයින්ට්ස් ගැනත් ඉගෙන ගත්තා. අන්තිමට ඉන්ටර්චේන්ජබිලිටි, ඔබ්සොලසන්ස් වගේ විභාගයට වැදගත් වෙන මූලික වචන කිහිපයක්ත් සාකච්ඡා කළා. පාඩම අවසන් කරන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් හිතන්න දෙන්නම්. අපි කතා කරපු කාර්මික විප්ලවයේ බලපෑම අද අපි ජීවත් වෙන මේ ලෝකයේ තාමත් දකින්න තියෙන්නේ කොහොමද? කර්මාන්ත ශාලා, රැකියා, පරිසරය වගේ දේවල්ට ඒක කොහොම බලපෑවද කියලා ඔයාලට හිතෙන විදිහ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අද අපි කතා කරපු කරුණු වලින් ඔයාලට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. ආයිබෝවන්.